දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සදාකාලික ජීවනයට මඟ පෙන්වන ජීවනයේ බලයේ සදාකාලිකයි ජාත්‍යන්තර ගැලවීමේ සුභාරංචි පැය 24 ඔන්ලයින් සේවය. 2025 වර්ෂයේ පාස්කු සමගාමීව පවත්වන නිරාහාර උපවාස දේව මෙහෙයන් උදෙසා ඔබ සියලු දෙනාම දැනුවත් කරන විශේෂිත පණිවිඩයකි. මෙම වර්ෂයේ දින 40 නිරාහාර උපවාස මෙහෙය ආරම්භක දිනය 2025 මාර්තු මාසයේ 11 වෙනි දින සිට 2025 අප්‍රේල් මාස 19 වෙනි දින දක්වා මාතෘකාවන් 3ක් උදෙසා ඔබ මම ඉන්න ස්ථානයේ සිට ආත්මයෙන් දෙවියන් වහන්සේට කන්නලව් කරන පිණිස ඔබ සැම දැනුවත් කරමි. එසේනම් මාතෘකා 3 තමයි මෙය. පළමු කොට අපගේ මව් දේශයේ ශ්‍රී ලංකා දේශයේ ස්වාමීන් වහන්සේගෙන් නොවන සියලුම අසුභ වාතාවරණයන් වලින් නිදොස් කොට නිදහස් වන පිණිස අපේ මව් දේශයේ උදෙසා යාඥාවෙන් ආත්මයෙන් උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙමු. දෙවනුව සකල ලෝවාසීන් වෙත සුභාරංචි පණිවිඩය පැතිර යමු. මුළු ලෝකයේ සෙනඟ ගැලවීම උදෙසා අපේ ලෝකයේ ගැලවීම උදෙසා දෙවනුව යාඥාවෙන් ආත්මයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිමු. තුන්වෙනිව නිකාය ભેදයකින් තොරව ජාති ભેදයකින් තොරව සමස්ත ක්‍රිස්තියානි සභාව යනු මෙම පණිවිඩය අසන ඔබත් ඇතුළුවයි. ඔබ මම අප සියලු දෙනාම නිකාය ભેදයකින් ජාති ભેදයකින් තොරව සියලුම කිතුණු සෙනඟ උදෙසා යාඥා කරමු. සියලුම කිතුණු සෙනඟ ස්වාමීන් වහන්සේගේ වචනයට අනුව සන්නද්ධ වෙමින් උන්වහන්සේගේ ආඥාපනත් ආරක්ෂා කරමින් උන්වහන්සේගේ වචනය තුළ පවතිමින් උන්වහන්සේගේ සභාව ස්ථාපිත වන පිණිස අපේ සමස්ත ක්‍රිස්තියානි සභාව උදෙසා ආත්මයෙන් උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙමු. ඔබ ඉන්න ස්ථානයේ සිට මේ මාතෘකාව තුන උදෙසා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යාඥාවෙන් පෙළගැසෙන රහසින් දකින දෙවියන් වහන්සේ ඔබට බොහෝසේ ආශිර්වාද කරනසේක. ආමෙන්. යේසු පිටයි ඔබ සැමට